ආයුබෝවන් සුබ දවසක් වේවා. ස්ටාර් වයිබ් ජ්‍යොතිෂ නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලග්න රාශි 12න් පළමු රාශිය වෙන මේෂ රාශිය ගැන. ඔයා මේ ලග්න රාශියේ නොවුනත් ඔයාගේ ගෙදර කෙනෙක්, යහළුවෙක්, ආදරය කරන කෙනෙක්, සැමියා හෝ බිරිඳ මේ ලග්න රාශියේ කෙනෙක් නම් එයාලගේ ගතිගුණ බොහෝමයක් මේවා වෙන්න පුළුවන්. අපි ඒවා දැනගෙන සිටීම තුළින් අපිට ඒ අයත් එක්ක ගනුදෙනු කරනකොට ඉතාමත්ම පහසුයි. එහෙනම් අපි යමු මේෂ ලග්නය ගැන කතා කරන්න. රාශි චක්‍රයේ මුල්ම රාශිය තමයි මේෂ රාශිය. මේෂ රාශියට අධිපති වෙන්නේ සටන්කාමී කුජ ග්‍රහයා. ඉතින් මේ අය තේජවන්ත ගතියෙන් යුක්තයි. ඒ වගේම එඩිතරයි. පෙරමුණට යෑමේ ආත්ම ශක්තියෙන් යුක්තයි. මේෂ ලග්නයේ ගොඩක් අය සණ්ඩු සරුවල් වලට නැඹුරුයි. පරාජය පිළිගන්න අකමැති මේෂ ලග්න හිමියන්ගේ එකම අරමුණ ජයග්‍රහණය ලබා ගැනීම. මේ අය අනුන්ගේ බහට අවනත වෙන්නේ නැහැ. ආඩම්බරයි වගේම Tamanට වඩා ඉහළින් කෙනෙක් නෑ කියලා තමයි නිතරම හිතන්නේ. මේ අය ලොකු වැඩට මිසක් සුළු වැඩ කරන්න කැමති නැහැ. ඉවසීමේ ගතිය ඉතාම අඩුයි. උරණ්ඩු ගතියෙන් යුක්තයි. නමුත් දුර බලලා කටයුතු කරන්න ඉතාම දක්ෂයි. අනුන් යටත් කරගෙන කටින් හෝ ජය ගන්න වෙරදරන මොවුන් වාද විවාද වලට නම් එතරම් සුදුසු නැහැ. Taman හරි හම්බ කරන දෙය ඕනෑම වෙලාවක අනුන් උදෙසා කැප කරන්න සූදානම්. අනුන්ගේ දෙය කඩා වඩා ගන්න කිසිසේත්ම කැමති නැති මොවුන් පරාර්ථකාමී ගුණයෙන් යුක්තයි. ලෝකේ ශ්‍රේෂ්ඨ වීරයන් බොහෝ දෙනෙක් මේ ලග්නයෙන් ඉපදිලා තියෙනවා. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ දුර්වලතා හැටියට පෙනෙන්නේ නොවිසිනිමත් ගතිය සහ සමාදානයට තරම් ගරු නොකරන ගතිය. ඒ වගේම සුළු දේ කරන්න අකමැති වීම. මේ රාශියේ උපන් අයට උෂ්ණ රෝග, මොළේ අසනීප, බඩේ කැක්කුම්, නිින්ද නොයාමේ රෝග, සිහි නැතිවීමේ රෝග වැනි රෝග ලෙහෙසියෙන් වැළඳීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබගේ ලග්න රාශියේ සිටින ග්‍රහයන්, ලග්න රාශියේ දකින ග්‍රහයන් සහ නැකත් අධිපති ග්‍රහයන් සලකා බලනකොට මේ කරුණු තරමක් වෙනස් වීමේ හැකියාව තියෙනවා. බහුතර මේෂ ලග්න හිමියන්ට මේක පොදුයි. ඉතින් ඔයා මේෂ රාශියේ කෙනෙක් නම් ඔයාලගේ අදහසක් කමෙන්ට් එකකින් කියන්න. ඉදිරි ලග්න රාශිය පිළිබඳව සම්පූර්ණ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මගේ නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ආයෙත් දවසක වෘෂභ ලග්න රාශියෙන් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ත්වන් සරණයි.